සුබ දවසක් මිත්‍රෝර්නි මේ තියෙන්නේ උදාහරණයක් සිලෝන් මෂ්රූම් ග්‍රෝවර්ස් ආයතනයේ උපදෙස් වලට අනුකූලව නිර්මාණය වෙන හයිටෙක් වගාගෘහයක මූලික අධ්‍යයනයක්. එතකොට මේකදී මම විශේෂයෙන් ඔයගොල්ලන්ට කියන්න උත්සාහ කරන්නේ හයිටෙක් ග්‍රෝ හවුස් එකක් සඳහා යන ලක්ෂ 30කට ආසන්න මුදල දැරීමට නොහැකි අවස්ථාවකදී අප විසින් දී ඇති විසඳුමක්. ඒ කියන්නේ මේක B type වල සිට C type වලට අප්ග්‍රේඩ් කරන්න පුළුවන් විදිහට phase 1 phase 2 ඒ කියන්නේ පළමු අදියර සහ දෙවෙනි අදියර. එතකොට ඔයගොල්ලෝ මේ දකින්නේ පළවෙනි අදියර. මේදී අපි කරන්නේ ස්ට්‍රක්චර් එක සැලසුම් කරන එක. ස්ට්‍රක්චර් එක අපි බොක්ස් බා වලින් තමයි arrange කරන්නේ. එතකොට මේකේ වහල තියෙනවා. වහල සෑන්ඩ්විච් කරලා තියෙන්නේ. එතකොට හීට් එක අඩු වෙන්න. ඊගාවට ගත්තාම මේකේ රැක් සිස්ටම් එක ඇවිල්ලා එක පොට් එක බර අනිත් පොට් එක මත එදින්නේ නැහැ. ඒක නිසා අස්වැන්න වැඩි වෙනවා. සහ පොට් වල ඇතුලේ ඇතිවන්නා උෂ්ණත්වය යම් මට්ටමකින් අනිත් පොට් එකට ට්‍රාන්ස්ෆර් වෙන්නේ නැහැ. ඒක නිසා ඊටම හොඳින් පොට් එක කූල් ඩවුන් වෙනවා. ඒක නිසා යම් මට්ටමක ටෙම්පරේචර් එක නගින්න නැතුව අභ්‍යන්තර වගා මාධ්‍ය අභ්‍යන්තර උෂ්ණත්වය ඉහළ යාම වළකිනවා. ඉතින් ඊට අමතරව ගත්තාම අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව ෆ්ලෝ ඒරියා එක කොන්ක්‍රීට් කරලා තියෙන එක ටැංක් එකක් හරියට සකස් කරලා සුද මැදලා ඒක ඊටම හොඳින් හොදන්න හැකියාව තියෙනවා. ඒත් එක්කම වටේ ඉන්සෙක්ට් ප්‍රූෆ් net එකක් යනවා. සීලිම ඉන්සෙක්ට් ප්‍රූෆ් net එකකින් ගිහිල්ලා තියෙන්නේ. එතකොට මේකේ පළවෙනි අදියර හැටියට මේකේ එන්ට්‍රන්ස් එකේ ෆුඩ් බාත් එකක් තියෙනවා සහ දොරක් තියෙනවා. ඒ අදාළ ටික සැකස්ම තියෙනවා. එතකොට මේකේ දෙවෙනි අදියර ගැන දැනගන්න අවශ්‍ය නම් ඔබට අපගේ හයිටෙක් ග්‍රෝ හවුස් කන්ස්ට්‍රක්ෂන් පාඨමාලාව සමග සම්බන්ධ වීමෙන් සම්පූර්ණ ක්ලෝස් මෂ්රූම් ග්‍රෝවින් චෙම්බර් එකක් බවට පත් කරන්නේ කෙසේද සහ අභ්‍යන්තර තත්ත්වයන් පරිපාලනය කරන්නේ කෙසේද කියලා. සුබ දවසක්.